දරුවනේ අම්මලා තාත්තලා ඉස්සර අම්මලා බණ පොත් බලනවා බඩට දරුවෙක් ආවට පස්සේ. දරුවගේ හිත දැහැමි වෙන්න ඕන කියලා. රස්නෙන් වතුර ටිකක් බීවොත් කුසට දැනෙනවා. සීතලෙන් වතුර ටිකක් බීවොත් කුසට දැනෙනවා. හයියෙන් ගමනක් බිමනක් ගියොත් දරුවාට දැනෙනවා කියලා. එතකොට දරුවනේ භෞතික දේවල් අභ්‍යන්තරේ දරුවට ඔච්චර දැනෙනවා නම් පෙකණි වැලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කුසේ ඉන්න දරුවට කොච්චර අම්මගේ මානසික මට්ටම බලපානවද? මම මේක කියන්න හදන්නේ මොකද්ද? කුසේ දරුවෝ තියාගෙන ටීවී බලබලා පෙම්හබ බලබලා ඉන්න අම්මලාට උපදින දරුවෝ කාම ප්‍රේත වීම වළක්වන්න නොහැකි. කුසේ දරුවෙක් තියාගෙන වල් කතා කියවා ඉන්න අම්මලා තාත්තලාගේ ඒ බඩින් උපදින දරුවන්ගේ වල්කම් නැති කරන එක අමාරුයි. ඒ වජානවලටම එකතු වෙලා යනවා. ඒකයි ටීවී ෆෝන් ආවට පස්සේ ඉපදින දැන් ඉන්න දරුවෝ පුංචි කාලේ ඉඳලම වලත්තකමටම හැදුනේ. තමන්ගේ දරුවාගේ අනාගතේ කුසේ දරුවා සිටිද්දීම හදාගත යුතුයි.